ඔව් මම දැක්ක ලස්සන අරමුණක්. මේ ලස්සන රට ඇතුලේ මට ආදරය කරන මගේ ජීවිතය වුණු සංගීතයෙන් යමක් කරන්න. මගේ සංගීතය තුළින් මම උත්සාහ කළේ සෑම විටම ලස්සන රසික හදවත් ආමන්ත්‍රණය කරන්න. මිනිස්සෙක් විදිහට මගේ සාර්ථකත්වයේ එකම පිටුවහලවනේ මං ඊට පස්සේ දූපෙක. අදටත් එහෙමයි. ගායකයෙක් වෙන්න තිබුණ ආසාව නිසා මුහුණ දීපු කටුක අමහිරි අත්දැකීම් මගේ ගමන තවත් ශක්තිමත් කරා. මං වැටුණා. ඒ වැටුණ හැම තැනකම වැටි වැටි මං නැගිට්ටා. තමන්ගේ නම මේ රටේ මිනිස්සු අතරට යවන්න තිබූ හීනය අසීමිත කැපකිරීම එක්ක මං ඒ හීනේ සැබෑ කරගත්තා. කෙටියෙන්ම කිව්වොත් කට්ට කාලා මහන්සි වෙලා තමන්ගේ නම හදාගත්ත ගායකයෙක් මං. ඉතින් මේ ගමනට උදව් කරපු බොහෝ දෙනාට මගේ හදවතින් ස්තුති වෙනවා. ඉතින් මං දුවපු තවත් හීනයක් තමයි අහිංසකාවී ලයිව් ඉන් කොන්සර්ට්. අහිංසකාවී මගේ එක් අහිංසක හීනයක්. ඉතින් මේ තැනට එන්න මං කරපු කැපකිරීම එක්ක මං ගායකයෙක් විදියට මං ජීවිතේ විඳිනවා. මගේ සින්දු මේ රටේ ආදරණීය මිනිස්සු මූණනකොට මට ඒව ඇහෙනකොට දැනෙනකොට කියලා නිම කරන්න බෑ. ඉතින් මේ ආදරේ එක්ක මෙවර ජූනි 29 මොනරාගලට මං එනවා. මං විතරක් නෙමෙයි හදවතේ ගායිකාව ශශිකා නිසංසලා ඒ වගේම ශ්‍රී ලාංකේය හඬ පෞරුෂය කසුන් කල්හාරත් සමග ලස්සන ප්‍රසංගයකින් හමු වෙමු ජූනි 29 මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී. මම තිමංක වෙල්ලාලේ.